මැණික් කර්මාන්තයට අත කියලා ජනාධිපති ආරක්ෂක සේවයේ නිලධාරීන් යොදවලා මැණික් ටික අරගෙන ගංගාවල දිවෙන ඒ වගේ කියන්නේ කොහාටද කියලා තමුන්නාස්ස දන්නවා. අද මේ බැල්මඩුල්ල වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ ගත්තාම මැණික් කර්මාන්තයේ නිසින මැණික් කර්මාන්ත කරුවන්ගේ ව්‍යාපාරිකයින්ට ඊට සම්බන්ධ පොදු මහජනතාවට අද බරපතල අභියෝගයක් සහ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තමයි රාජපක්ෂ පවුලේ ආශිර්වාදයේ තුල සිංගප්පූරු සමාගමක් පෙරට ගෙන්නලා මේ රටේ සම්පූර්ණයෙන්ම දේශීය ව්‍යාපාරිකයේ දේශීය මැණික් කර්මාන්ත කරුවන් ඉවත් කරලා මේ රටට විදේශිකයින් ඇවිල්ලා යන්ත්‍ර සූත්‍ර දාලා මැණික් කර්මාන්තයට අත ගන්න මේ වන විට බලපත්‍ර 16ක් නිකුත් කරලා කියලා අපිට දැනගන්න වෙනවා. මේක දේශීය මැණික් කර්මාන්ත කරුවන්ට ව්‍යාපාරිකයින්ට දේශීය මැණික් කර්මාන්තයේදී ඉන්න පොදු ජනතාවට බරපතල ප්‍රශ්නයක්. අපි තමුන්නාන්සලාට කියනවා ඉදා පැහැදිලි ලෙසම අපි මේ විදේශීය මැණික් සමාගම බලපත්‍ර අපේ ආණ්ඩුව තුළ පළවෙනි සතියේම අපි අවලංගු කරලා ගෙදර යනවා කියන එක කොහොම පැහැදිලිව තමුන්නාන්සලාට කියන්න ඕනේ කොරගහකන්ද කළුවක ප්‍රදේශයේ මහපොළේ දිස්ත්‍රික්කයේ මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ කොරගහකන්ද කළුගම ව්‍යාපෘතියේ මැණික් ගැවීම ආරම්භ කරන්න පටන් ගත්ත වෙලාවේ මම මහවැලි අංගවලදී මම ඉඩ දුන්නේ නැහැ ඒලා 2007 ජනවාරි මාසයේ මුල්දා කියලා කොරගහකන්ද ව්‍යාපෘතිය පටන් ගත්තා. ඒ මැණික් කරන්න ආණ්ඩුවේ යෝජනා කරපුවාම මම කැබිනට් මණ්ඩලයේ ජනාධිපති කුමාරතුමා 2008 මොරගහකන්දේ මැණික් කරන්න දුන්නොත් ව්‍යාපෘතිය වල අවසන් වෙනදී මම හැමදේම ඉල්ලා අස්සෙනවා කියලා. එතනින් මේ වැඩේ නැවතුණා. හැබැයි අද මොකද්ද තත්ත්වය? ගිය අවුරුද්ද දුන්නා විදේශීය සමාගමකට මොරගහකන්ද කළුවක ප්‍රදේශයේ සම්පූර්ණ පතල් මැණික් කර්මාන්තය දීලා අද මේ ආණ්ඩුවේ ලොකු මහා බරපතල මැණික් ව්‍යාපාරය තුළ දූෂිත ව්‍යාපාරයකට අතගාලා වෙනවා. මේක තමයි යථාර්ථය. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම තමුන්නාන්සලාට කියන්න ඕනේ මේ තත්ත්වයක් එක්ක මේ කියන අවුල පරිසරයේ තේරුම් අරගෙන ව්‍යාපාරික ලෝකයට කර්මාන්ත කරුවන්ට රාජ්‍ය සේවයට අධිකරණයට මේ සියලු දේක සිදු වෙලා අපේ විනාශය මේ රටේ සිටින ලක්ෂ 100කට වැඩිය කොහොම පැහැදිලිව කියනවා කොහොම පැහැදිලිව මම කියනවා සම්මානශීලව ආණ්ඩුවක් විදිහට අපි වැඩ කරනකොට මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට අරගෙන කොහොම පැහැදිලි ලෙස මේ රටේ කළ යුතු වෙනස්කම් රාශියක් අපි කරනවා. මේ වෙනස්කම් රාශියක් එක්ක මේ රටේ මහින්ද රාජපක්ෂ පාලනය අවසන් කරලා මේ දූෂිත පාලනය ගෙදර යවලා ජනතාවාදී නිදහස් ආණ්ඩුවක් අපි හදනවා කියන එක කොහොම පැහැදිලිව සම්මානකරන්න කියන්න ඕන. අද මේ කියන තත්ත්වයේ මහින්ද රාජපක්ෂ මහත්මයා තේරුම් ගන්න ඕනේ. පක්කඩිකමෙන් මැර බලයෙන් රාජ්‍ය බලයෙන් අපි බලයෙන් ධන බලයෙන් ඒගොල්ලන්ට පුළුවන් කමක් නැහැ මේ ජනතා බලවේගයේ වළක්වන්නට. මහින්ද රාජපක්ෂ මහත්මයාට සහ ඒ ගෝලබාලයේ ඉස්සෙල් දෙනාට අපි කියනවා කොහොම පැහැදිලිව මේ නැගී සිටින ආණ්ඩුවට විරුද්ධ රාජපක්ෂ පවුලට විරුද්ධ මේ ජනතා බලවේගයේ තේරුම් අරගෙන කරුණා කරලා තමන්ගේ බලය පිළිබඳව කෑදරකම අයින් කරලා කරුණා කරලා ජනතාවගේ බලවේගයට හිසමලා තීන්දුව අරගෙන මේ මෙතුරන ප්‍රතිඵලයක් එක්ක තමන්ගේ බලතල වලින් ඉවත් වෙලා ජනතා බලවේගයේ ප්‍රාර්ථනාවන්ට ආශිර්වාදයෙන් ඉදිරියටයි කියලා මම එකමකට කියනවා. මේ අනුව තමුන්නාන්සලා අපි සෑම කෙනෙක්ම ඊටම පැහැදිලිව තේරුම් ගන්නට ඕනේ මේ තත්ත්වයන් එක්ක මේ රටේ මේ වෙනස්කම් මොනවද කියලා ඉතින්. ඒ නිසා අද දවසේ මේ තිබෙන පරිසරයත් එක්ක ඊටම පැහැදිලිව ජනතා ආණ්ඩුවක් හදන්න දූෂිත පාලනය වෙනස් කරන්න මේ සියලු කරුණවලදී අපි කටයුතු කරමු කියන ගෞරවනීය ඉල්ලීම ඉල්ලා සිටිමි. ජනවාරි 8 වෙනිදා තමුන්නාන්සලා සම්මපොළට ගිහිල්ලා
දිශා දක්වන කම්බේ පාවිච්චි කරන්න කියන